හම්බ වෙනවා මේ ඉතින් කාලයත් එක්ක නෝ විශේෂ වාසිය මොකක්ද කියලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. කාලයකට පස්සේ අපි ආපහු වීඩියෝ එකකින් හම්බ වෙනවා මේ ඉතින් කාලයත් එක්ක තමයි කාර්ය බහුලත්වයත් එක්ක වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් සුපුරුදු පරිදි හිතුවා ආපහු තෙමු එකෙන්ම පටන් ගන්න ඕනේ කියලා වැඩේ. තෙමු වීඩියෝ එකක් අපි ඕගොල්ලන්ට ගේනවා. වීඩියෝ එකේ තියෙනවා සති කීපයකට කලින් ඕඩර් එකක් ප්ලේස් කරා තෙමු එකේ. ඉතින් කියන්න ඕනේ තෙමු එකේ සමහර දේවල් වල මිල ගණන් වල පොඩි වැඩිවීමක් තියෙනවා. ඒ වගේම සමහර දේවල් මිල ගණන් අඩුවීමකුත් තියෙනවා. ඉතින් ඒකේ තෙමු එකෙන් ඕඩර් එකක් දානකොට අර ඒගොල්ලෝ දෙන ඔෆර්ස් වලට ගත්තොත් ඉතින් ඇත්තටම වාසියක් තියෙනවා. මේ විශේෂ වාසියක් මට ලැබුණ හින්දා මේ ඕඩර් එක දැම්මේ. ඒ විශේෂ වාසිය මොකක්ද කියලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඊට අමතරව ඕගොල්ලන්ට තව ගෙනත් දෙන්න කීපයක් තියෙනවා මේ අපි කරපු දේවල් වලින් ගත්ත අයිටම් කීපයක්. ඊට අමතරව මගේ අනිත් channels ටිකට subscribe කරන්න කියලා ඉල්ලනවා මේ ක්‍රිස්ටි YouTube channel එකට වගේම. ඉතින් අපි බලමු මොනවද මගේ ළඟදීම ආපු තෙමු පාසලේ තියෙන්නේ කියලා. right එහෙනම් අපි බලමු මගේ තෙමු පාසලේ මොනවද තියෙන්නේ කියලා. මේ විදිහට තමයි තෙමු පාසලට ඇවිල්ලා තිබුණේ කාලයකට පස්සේ දාපු පැකේජ් එකක්. හරියටම කියපු ටයිම් එකට ඩිලේ වුණා. මෙන්න ඉස්සෙල්ලාම අපේ තියෙන මෙන්න මේක තමයි පැකේජ් එකේ තිබුණේ. මේ ඇවිල්ලා ෂූස් දෙකක්. මේක ඇත්තටම මේ මං කිව්වොත් ඕගලන්ට මට රුපියල් 2500කට වගේ මිල් එකට හම්බුනේ. මේක ඇත්ත ප්‍රයිස් එක දැන් චෙක් කරලා බලුවොත් රුපියල් 8000ක් විතර වෙනවා. ඉතින් මම ඕගලන්ට කිව්වේ සර්ප්‍රයිස් එක මේකයි මේ අඩු ගානකට හම්බෙන එක ගන්න පුළුවන්. මේ බලන්න මේ ෂූ එකේ ක්වොලිටි එක කොච්චරද කියලා. ඒ පෙන්නපු විදිහම හයි ක්වොලිටි ෂූස් දෙකක්. කම්ෆර්ට් එක ඇත්තටම කියන්න ඕනේ දැන් මම හොත්තු දෙක කකුල් දෙකට පුදුම සනීපයක් තියෙන්නේ. හොඳට පැකේජින් කරලා ලස්සනට එවලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. මාරම ලොකු වාසියක් මට වුණේ මේ ඔෆර් එක තිබ්බ වෙලාවෙම ගත්ත නිසා. තෙමු එක කියන්නේ වගේ එකක්. සමහරට ඔයගොල්ලෝ කල්පනා කරන්න නැති මේ කිව්වට ඒ ප්‍රයිස් එකටම හම්බුණාද කියලා. මම ඒක මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න මම ඕගොල්ලන්ට පෙන්නනවා මේ කොහොමද ඒක ගත්තේ කියලා. ඒක ඇත්තම ප්‍රයිස් එකත් මම ඕගොල්ලන්ට පෙන්නනවා. ඉතින් මේ ෂූස් දෙක තමයි මේන්ම මගේ පැකේජ් එකේ තිබ්බ මේන්ම අයිටම් එක. ඉතින් ඊළඟ අයිටම්ස් වලට යන්න කලින් මම චුට්ටක් හොඳට බලන්න මේ අයිටම්ස් දෙක දිහා. අපි ඊළඟ අයිටම්ස් ටිකට දැන් යමු. right ඊට පස්සේ මම මෙන්න මේ වගේ බෑක් කවර් එකක් ඕඩර් කරා මගේ ෆෝන් එකට. ඒ ෆෝන් එකේ බෑක් කවර් එක තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේක Iron Man බෑක් කවර් එකක්. හැබැයි කියන්න ඕනේ මේ බෑක් කවර් එක හොඳයි. නමුත් මම එක්ස්පෙක්ට් කරේ මේකේ පිටිපස්සේ ග්ලාස් ෆිනිෂ් එකක් එක්ක වගේ කියලා ප්ලාස්ටික් ග්ලාස් ෆිනිෂ් එකක් වගේ. හැබැයි ආවේ මැට් ෆිනිෂ් එකක්. ඒක ගැන මම ගොඩක් සතුටු නැහැ කියන එක මම තෙමුලට දැනුම් දුන්නා. එතකොට ඒගොල්ලෝ මට ඒ සම්බන්ධයෙන් කියලා තිබ්බ එකත් එක්ක සාධාරණ හේතු නිසා රිෆන්ඩ් එකකුත් දීලා තිබුණා. නමුත් මේක රිෆන්ඩ් රිටර්න් වෙන්න නිසා මම ගාව තියෙනවා. ඊට අමතරව අතර මේක නම් මම දැන් මේ අර මේ සම්පූර්ණ ගාන බැලන්ස් කරන්න ඕන හින්දා දාපු එකක්. මේ තියෙන්නේ මේ බයික්ස් වලට දැම්මහම මේ හොලෝග්‍රෑම් වගේ එක කලර් එක මෙයා වෙලා රෑට පේන එකක්. මේක නම් ඇත්තටම දැන් මේ ගෙදර තියෙන බයික් එකට දාන්න මම මොකද ටික රතු පාටට කැමති නිසා තමයි රතු පාට එකක් දැම්මේ. ඉතින් මේ විදිහට තමයි මේ ටික තියෙන්නේ. මේක දාලා අපි බලමු දවසක තාම නේ අලුත් බයික් එක ආවම අපි බලමු මේක දාලා. ඉතින් මේක ඇත්තටම බැලුවොත් එහෙම මෙන්න මේ ස්ටිකර්ස් විදිහට තියෙනවා. මේක ඇත්තටම මම හැන්ග් කරා වෝල් එකේ ස්ටිකර් එකක් තියෙන්නේ. ඇත්තටම හොඳයි ක්වොලිටි එක. මේ හොඳට ග්‍රිප් වෙලා හිටිනවා. ඒ නිසා ඒකේ ක්වොලිටි එක ගැන කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පැකේජ් එකේ තිබ්බ අනිත් අයිටම්ස් ඔක්කොම ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ටෝටල් number of units ගත්තොත් units 4යි. shoes දෙක. ඊට පස්සේ ස්ටිකර්ස් ටික. ඊට පස්සේ ඔය පොඩි කෑලි right මම ඔයගලන්ට ප්‍රොමිස් වුණා මේක මම අඩු මුදලට ගත්තේ කියන එක මේ සබ් ෂූස් දෙක පෙන්නනවා කියන එක. මේ බලන්න මම ස්ක්‍රෝල් කරලාගෙන යනවා. මෙන්න බලන්න ප්‍රයිස් එක $8.39යි. එතකොට මේ මුදලට තමයි මේක ශ්‍රී ලංකා රුපියල් වලට කන්වර්ට් කරලා රුපියල් 2500ක් වගේ මුදලක් තමයි වෙන්නේ. මේකේ දැන් ඇත්තම ඔෆර් එක නැතුව ප්‍රයිස් එක අපි බලමු. මේන්න කලර් එක චේන්ජ් කරලා මම ඔයගලන්ට පෙන්නන්නම්. චේන්ජ් කරලා මම ගෙනාවේ 11.5 මේක 10.5ම රුපියල් 8076ක් වෙනවා.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම 8000 ගණක් වටින ෂූස් දෙකක් 2500කට ගත්තේ. ඉතින් අපි ඉස්සරහටත් සම්බන්ධ වෙමු. සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න ක්‍රිෂ්ඩි YouTube channel එකට.